ස්වර්ණභූමි එයාපෝට් එකේ ඉන්නේ guys. I think මේ ටිකේ ඔයාලා එනවා නම් දැන් මම අප්‍රේල් 7 වෙනිදා 2025 පොඩ්ඩක් සීරියස් චෙක් කරනවා මේ ටිකේ මේ මොකද්ද මම හිතන්නේ ලංකාවට ෆ්‍රී වීසා දීලා තියෙන හින්දායි ප්‍රශ්න හින්දා වෙන්නේ නැති. ඉතින් දැන් මම එද්දි පොඩ්ඩක් සීරියස් චෙක් කරුවා. සීරියස් චෙක් කරුවා කියන්නේ මේ මගේ නම් પાස්පෝර්ට් එක එක්කම යන්න දුන්නා. මොකද 13 වෙනි පාර මම මේ තායිලන්ඩ් එන්නේ. ඉතින් හැබැයි මේ ඉමිග්‍රේෂන් එනුත් ඇහුවා දවස් කීයක් ඉන්නවද එහෙම වෙනදා එහෙම අහන්නේ නැහැ. මම හිතන්නේ පොඩ්ඩක් මේ හැමෝගෙම අහනවා මේ ප්‍රශ්නේ. චයිනීස් ට්‍රැවලර්ස් ලාගෙන් අරින්න. මොකද චයිනීස් ට්‍රැවලර්ස් ලාගෙන් තමයි තායිලන්ඩ් ඩිපෙන්ඩ් වෙන්නේ ගොඩක් වෙලාවට. යුරෝප් ට්‍රැවලර්ස් වලටත් වඩා චයිනීස් කට්ටියට තමයි මෙහි ක්‍රේසි විදියට සල්ලි ස්පෙන්ඩ් කරන්නේ වල බලා ගන්න පුළුවන් බල්ලා පැත්තේ චයිනීස් කට්ටිය. හරි ඉතින් ඔයාලත් එනවා නම් අප්‍රේල් මාසේ සුප්‍රාන්තයකට අනිවාර්යයෙන්ම රෙඩි වෙලා එන්න. හොටෙල් බුක් කරලා රිටර්න් ටිකට් දාගෙන ඉන්න. මොකද පොඩ්ඩක් සීරියස් චෙක් කරනවා මේ දවස්වල. ඉතින් ඒකයි කියන්න ඕනේ. හරි එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝටම good day.